භික්ෂූන් වහන්සේලා විසින් නොකළ යුතු දේවල් දැනගැනීම ගිහියන්ටත් ප්‍රයෝජනවත්. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා නොකළ යුතු දේවල් 21 අනේසන වලින් දක්වලා තියෙනවා. පළවෙනි එක ගිහියන් සතුටු කරවනු පිණිස සංඝ සතු වූ හෝ තමා සතු වූ හුනලී ඔවුන්ට ලබා දීම. දෙවෙනි එක මංගලාව මංගලාදී කටයුතු වලට ගිහියන්ට මල් දීම. තුන්වෙනි එක පොල්ලතු, තල්ලතු ආදී පත්‍ර වර්ග ගිහියන්ට දීම. හතරවෙනි එක පොල් පුවක් ආදී ගෙඩි ಜಾති දීම. පස්වෙනි එක දැහැටි දඬු දීම. හයවෙනි එක මුව දෝනා පැන් දීම. හත්වෙනි එක නහන පැන් දීම. ඒ කියන්නේ ස්නානය සඳහා පැන් ලබා දීම. අටවෙනි එක ඇඟ ගල්වන සුණු වර්ග, සබන් වර්ග කියන එක තමයි මේකේ තේරුම. ඒවා ලබා දීම. නවවෙනි එක ගෙවල් සකස් කර ගැනීම ආදියට මැටි දීම. 10 වෙනි එක තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට සිත් ගැනීම සඳහා කතා කිරීම. 11 වෙනි එක ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර කොට කතා කිරීම. 12 වෙනි එක හිස පිරිමැදීම ආදීන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම. 13 වෙනි එක ගිහියන්ගේ පණිවිඩ ගෙන යමින් ගමින් ගමට යෑම. 14 වෙනි එක වෙදකම් කිරීම. 15 ගෙන්ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම. 16 වෙනි එක ගිහියන්ට වැඩ කර දීමට යෑම. 17 වෙනි එක තමාලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම. 18 වෙනි එක ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම. 19 එක ගෙබිම් ආදිය දැක්වීම. 20 නැකත් කීම. 21 ශරීර ලක්ෂණ බලා පලාපල කීම. ඉතින් මේවා භික්ෂුන් වහන්සේ කෙනෙක් කරනවා නම් ඒක ඒ උන්වහන්සේලාගේ ශීලයටත් ප්‍රශ්නයක්. මොකද සමාජයේ දෝෂ දර්ශනයටත් ලක් වෙනවා. ඒකෙන් තමයි මේ 21 අනේසන, ඒ කියන්නේ 21ක් නොකළ යුතු දේවල් හැටියට දක්වලා තියෙන්නේ.